පට්ට පොරවල්. පොරවල් තමයි මේ කබ්බෝ නෙමෙයි. මේගොල්ලෝ පට්ට පොරවල්. පොඩි ළමයි. කබ්බාවුද? ඒකනේ රසදිය. කබ්බා. කවුද කබ්බා? ඒක තමයි මං කියන්නේ කබ්බා කියපු එක තමයි කබ්බා. ඉංග්‍රීසි බෑනෝ. කබ්බා කියපු එක තමයි කබ්බා. මං කියන්නේ මෙහෙමයි. ලැජ්ජ වෙන්න ඕනේ. ඩොලවත්තටයි අජිත්ටයි වීරටයි ඔක්කොටම කින්ඩි දාන්න පුළුවන්. හරිද? හැබැයි මේක ආණ්ඩුවක්. මේක රාජ්‍ය කරන විදිහක් තියෙනවා. ආණ්ඩුවක්ද මේ? ඒ නිසා ආණ්ඩුවක් තමයි. මේක නිකන් සජපත් කරන්න බැහැ නම් ආණ්ඩුවක්ද මේක? දැන් වල ඩප්පික ගහන අප්සෙට් විපක්ෂයක් නෙමෙයි. මේ කෙබර විපක්ෂය නෙමෙයි. මේක ආණ්ඩුවක්. පිළිවෙලට වැඩ කරන්නේ. ගරු මන්ත්‍රීතුමා මම දැක්ක මේ රටට අදාළ ගිවිසුම් වැදගත් ගිවිසුම් හයක් පෙන්නන්න බැරි නම් වගකීම් යුතු මන්ත්‍රීවරයෙක් විදිහට කැබිනට් එකට වගකීමක් තියෙනවා. කැබිනට් එක තමයි ඒක ඉදිරිපත් කරන්නේ. කැබිනට් ප්‍රකාශක තමයි ඉදිරිපත් කරන්නේ. ඔව් මම ගිවිසුම දැකලා තියෙනවා, කියවලා තියෙනවා, අන්තර්ගතයක් දන්නවා. හතමත් කියෙව්වා. ඒක වෙන කතාවක්. හැබැයි ඒක ඉදිරිපත් කරන්න අපේ ආණ්ඩුව පිළිවෙලක් තියෙනවා. ඔබතුමා වක්කීප කරනවා. ආණ්ඩුව පිළිවෙලක් තියෙනවා. ඔව් වැරදි. මේ පට්ට කෙවරයක් කැරියේ. ඉන්දියාවෙන් අහන්න බෑ. ඉන්දියාවේ ගිවිසුම් මොකද්ද භූමිය පාවිච්චි කරනවා කියලා තඩි බොරුවක් කැරියේ. ඉන්දියාවේ භූමිය නෙවෙයි ලංකාවේ භූමිය පාවිච්චි කරනවා. ඉන්දියාවේ ගිවිසුමේ තියෙනවා චතුර. ඉන්දියාවේ ගිවිසුමේ තියෙනවා අර විදුලි බල කනෙක්ටිවිටි සම්බන්ධ ගිවිසුමේදී ඒ ඉන්දියානුවන්ට ලංකාව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. මුක්තිය තියෙනවා. ජනාධිපතිතුමා දෙන මුක්තිය එකක් පටලෝගෙන. ඒකක් නැතේද? මේ දෙකක් පටලෝගෙන. අර විදුලි බල ගිවිසුම එක වෙලාවක කියනවා. ගිවිසුම හයම දාලා නැහැ. භූමිය පාවිච්චි කරනවා කියලා. දෙකක් තමයි. ඔය කියන්නේ මේ කියන්නේ බොරු දැන්. සර්වජනයේ මැන්ඩේට් එකම බොරු කියන එක තමයි. බොරු කියන්නකෝ. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්නෙත් නැහැ. බාධා කිරීම කරන්නේ මං කියන්නේ චතුර මේක මං අවුලක් නැහැ. මට කෑ ගහන්න පුළුවන් තව. කෑ ගහමු. ඒ ප්‍රශ්නයක් නෑ. අපෝ කෑ ගහ හිටියක ඕක. දැන් තනියෙන් එතකොට අවස්ථාව දෙන්න අපි. දැන් ඊට පස්සේ මේගොල්ලෝ දැන් කියනවා අපි බොරු කියනවා කියලා. දැන් බලන්න කවුද බොරු කිව්වේ මිනිස්සු කියන්නේ. මිනිස්සු කියනවාද කියලා බලමු. නෑ නෑ ඕගොල්ලෝ කිව්වේ. දැන් මෙතන නිශ්චිතව හරි හරි මිනිස්සු කියන්නේ ඔයා කියන්නේ දැන් අපි බොරු කියනවා කියලා. අනිවාර්යයෙන්. හරිද? බොරු කියලා බලයට ආව බලය රැක ගන්න බොරු කියනවා. කියන්න එපා. දැන් ආයෙ ඒක නෑ කියලා බොරු කියන්න එපා. හරි බොරු කියලා බලයට ආවා බලය රැක ගන්න බොරු කියනවා. කියනෝනේ බොරු කියනවා කියලා අහගෙන ඉන්න දැන් මම කියන එක. බොරු තමයි කියන්නේ. දැන් අහගෙන ඉන්න ඉස්සලා බොරු කියන්නේ කවුද කියලා. දැන් පළවෙනි එක බොරු. මොකද්ද මේගොල්ලන්ගේ මේ සජබෙක් කෙනෙක් කිව්වා අපි ආපු ගමන් යන්නේ කියුබාවේ කිව්වා. රටට මෙහෙම වෙන්නේ කියුබාවට යන්නේ. මේකේ කන්න නැති වෙනවා පෝලිං එනවා රංගලා කිව්වේ. ඊට පස්සේ උතුරු කොරියාව වගේ වෙයි කිව්වා. කියුබාවටද ගියේ? ඉන්දියාවට ගියේ. චීනට ගියේ. එක්සත් අරාබි එමිරාජ්‍යයට ගියේ. ඒ නිසා කෙබර විපක්ෂ කියන්නේ ඒ නිසා. ඊළඟට කිව්වා මේගොල්ලෝ නැග්ගුවා ගරු ස්වාමීන් වහන්සේලා ගෙනලා සමුළුවක් කරා සජබ. ඒ සමුළුවේ ආනන්ද සාගර හාමුදුරුවෝ. ඒ සමුළුවේ මිහින්තලේ හාමුදුරුවෝ. ඒ සමුළුවේ දඹර අමිල හාමුදුරුවෝ. මොනවද කිව්වේ? අපේ හාමුදුරුවනේ මේ අන්තිම